අම්මේ මොකද්ද මේ කළු කුමාර දෝෂ කියන්නේ? ඇයි නෑ මට ඇහිලා තියෙනවා මේ තෙල් කකා තනි වෙද්දි මේ කළු කුමාර දෝෂය වහලා එයා මේ තනි වෙනවා කියලා. කළු කුමාරයා විවිධ මේ ප්‍රබන්ධ කතා තියෙන පුතේ. අපිට මොන කුමාරයෙක්වත් වහන්නේ අපි හරියට මේ බුදුන් වැඳලා පිරිත් කියලා ඒව කරනවා නම් ඔය එක කුමාරයෙක්වත් වහන්නේ අපේ හිත මේ තියෙන්න ඕන ශක්තිමත්ව. ඔය මේ නොපෙනෙන බලවේග වලට අපිට හිතට ඇතුල් වෙන්නේ නැති වෙන්න අපේ හිත හොඳට ශක්තිමත්ව තියාගන්න ඕන. ඒතර ඔය කුයි කුමාරයකටත් ඇතුල් වෙන්න බෑ. එහෙම මනක්කල්පිත අදහසක් කියලා තමයි මම නම් හිතන්නේ ඔය කළු කුමාරයා කියන්නේ. විවිධ අදහස් තියෙනවා. කුවේණිගේ පුතා මේ කළු කුමාරයා වෙලයි කියලා තියෙනවා. තව රජ කෙනෙක්ගේ මේ රජකම මේ බලෙන් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ එයයි ඒ හින්දා මේ කළු කුමාරයා වෙලා නානත්තොට ළඟවල් ලිං ළඟ වැව් ළඟ එහෙම ඉන්නවා ගෑල් ළමයින්ට බැල්ම හෙලාගෙන ඉන්නවයි කියලා තියෙනවා. තව කතාවක් තියෙනවා මේ ගෑනු ළමෙක් අර ගේ ඇඳුම් හොදද්දී දාසිය රජකුමාරිකාවගේ ඒ රජකුමාරිකාවගේ ඇඳුම් හොදනකොට මේ ආස හිතිලා ඔය කළු කුමාර කියන පිරිමි ළමයට මේ ඒ ගෑල් ළමයාගේ පස්සෙන් ගිහලා මේ අහලා එහෙම මේ මොන හරි සම්බන්ධතාවයක් යාළු වෙන්න අහලා එහෙම අකමැති වීම නිසා එයා මේ දිවිනසා ගත්තයි කියලා තියෙනවා. එතන ඉඳලම ගෑල් ළමයින්ට මේ අකමැති වුණයි කියලා මේ ගෑල් ළමයින්ගේ පස්සෙන් හැම වෙලාවෙම ඉඳලා ගෑල් ළමයට කරදර කරනවායි කියලා තමයි තව කතාවක් තියෙනවා ඉතින්. විවිධ කතා තියෙනවා. අපේ මොන කතා තිබුණත් අපේ හිත බුදුන් වැඳලා පිරිත් කියලා මේ හොඳ ශක්තිමත් හිතක් තිබුණොත් කාටවත් මැතුල් වෙන්න බෑ. නොපෙනෙන බලවේග වලට අපේ හිතට පුතේ. මටත් එක හිතුණා අම්මේ